ප්‍රීතිමත් මුඛයක් සමග ප්‍රීතිමත් මනසක්. අද මාර්තු 20 වෙනිදා ලෝක මුඛ සෞඛ්‍ය දින තේමාව තමයි ඒ. ඔබ දැන සිටියාද ඔබේ මුඛ සෞඛ්‍ය ඔබේ මානසික සෞඛ්‍යයට බලපාන බව? මතක් කරලා බලන්න. ඔබට තදබල දත් වේදනාවක් සෑදුණු දවසක්, එදිනදා වැඩ කර ගන්නට බැරිව, කෑම ගන්නට බැරිව, ඒ වගේම කතා කර ගන්නට බැරිව ඔබ කොයිතරම්නම් අපහසුතාවයට පත් වුණාද? ඒ විතරක් නෙවෙයි, පෙරගෙඩියක් කන්න ගිහලා දත් කැඩිලා ගියාම මුඛ දුර්ගන්ධය නිසා, එහෙම නැත්නම් දත් දුර්වර්ණ වීම නිසා ඔබ කොයිතරම්නම් මානසික පීඩාවට ලක් වෙනවද? ඉතින් මේ තත්ත්වයන්ගෙන් දුර වීමට පුළුවන් ඔබට ප්‍රීතිමත් මුඛයක් පවත්වාගෙන යාමෙන්. මොකද මේ ප්‍රීතිමත් මුඛයක් කියලා කියන්නේ? වේදනාවක්, අපහසුතාවයක් නොමැති නිරෝගී ප්‍රසන්න මුඛයකට තමයි අපි ප්‍රීතිමත් මුඛයක් කියලා කියන්නේ. ප්‍රීතිමත් මුඛයක් අපි කොහොමද පවත්වාගෙන යන්නේ? පළමුවෙන්ම අපි ඒ සඳහා කළ යුතුයි හොඳින් දත් මැදීම. දිනකට දෙවතාවක් විනාඩි 2ක්වත් අපි දත් මැදීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී නිසි ක්‍රමයට දත් මැදීම, ඒ වගේම නිසි දත් බුරුසුවක් තෝරා ගැනීම, තමාට ගැළපෙන දන්තාලේප වර්ගයක් තෝරා ගැනීමත්, තමාගේ වයසට ගැළපෙන දන්තාලේප ප්‍රමාණයක් භාවිතා කිරීමත්, නිසි වේලාවෙදී දත් මැදීමත් හරිම වැදගත්. දෙවනුව අපි මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට හේතු වන ආහාර වර්ග හැකිතාක් දුරට අපේ සමබල ආහාර වේලට එකතු කර ගැනීමට කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන්ම එළවලු, පළතුරු, කිරි ආහාර සහ ධාන්‍ය වර්ග හැකිතාක් දුරට ඔබේ ආහාර වේලට එකතු කරගන්න. අනිත් කාරණය තමයි ජලය පානය කිරීම. සෑම ආහාර වේලකටම පසුවත් හැකි සෑම විටම ජලය පානය කිරීම පුරුද්දක් කරගන්න. ඒ මගින් මුඛයේ රැඳී ඇති කැම අංශු ඉවත් වී මුඛයේ පිරිසිදු වීමත්, මුඛයේ pH අගය හිතකර අගයකට ගෙන ඒමත්, මුඛයේ තෙතමනය ආරක්ෂා වීමත් සිදු වෙනවා. ඒ මගින් මුඛ රෝග නිවාරණයට නොමනා සහායක් ලැබෙනවා. අනිත් වැදගත් කාරණය තමයි නිතිපතා දන්ත වෛද්‍යවරයෙකු හමු වී මුඛ පරීක්ෂාවක් කර ගැනීම. එමගින් ඔබට අවශ්‍ය මුඛ සෞඛ්‍ය උපදෙස් පිළිබඳ දැනුවත් වීමටත්, ඔබගේ මුඛ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකි වෙනවා. මෙහිදී ඔබට පුළුවන් ඔබට ගැළපෙන දන්තාලේපය, දත් බුරුසුව, දත් මදින ක්‍රමය සහ දත් අතර පිරිසිදු කිරීමේ උපාංග පිළිබඳව, මවුත්වොෂ් වර්ගය පිළිබඳව දැනුවත් වීමට. ඒ වගේම තමයි සංකීර්ණ දන්ත ප්‍රතිකාර වලට යොමු වීමට පෙර සරල දන්ත ප්‍රතිකාර මගින් රෝග නිවාරණය කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. මේ ක්‍රම තුන අනුගමනය කිරීමෙන් ඔබට ප්‍රීතිමත් මුඛයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් ප්‍රීතිමත් මුඛයක් ඔබේ පෞරුෂයට, ඒ වගේම ඔබේ ආත්ම විශ්වාසය වැඩි කිරීමටත්, අන්‍යයන් සමග සතුටින් සහයෝගයෙන් සම්බන්ධ වීමටත් ඔබට හැකියාවක් ලබා දෙනවා. අන්න ඒ විදිහට ඔබට මානසික ආතතියෙන් දුර වී ප්‍රබෝධමත් මනසකින් යුතුව සිටීමට හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රීතිමත් සිනහවක් නිසා සතුට හෝමෝන ශ්‍රාවය වැඩි වෙලා ඔබේ මනස ප්‍රීතිමත් වෙනවා. අන්න ඒ විදිහට තමයි ප්‍රීතිමත් මුඛයක් තුළින් අපි ප්‍රීතිමත් මනසක් ලබා ගන්නෙ. ඉතින් ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් මුඛ සෞඛ්‍ය දිනයක් වේවා.